එපා. වනාන්තරයේ සැරිසරනකොට බොහෝම විමසිල්ලෙන් කටයුතු කරන්න ඕන. මට නම් පහරට බහිට කියන්න එපා. ඔහොම තිබ්බට ඔක සර්ප විමානයක්. සැලේ රජාගේ කරවුඩින් ගියත් අනතුරු වෙන එක වළක්වන්න ලේසි නෑ. මේ තියෙන කෙකටිය වැල ඇදිලා එන හැටියට නම් මේක වැලක් වෙන්න බෑ. කොහෙද? අයියෝ අයියෝ තේරගන්න සරා වතුර කියනවා. එනි කොන්න සරාට සමනල්කට ගහලා. ඒක නම් ගැහණිකට. නේද උර්මිලා? ඒයි. පොඩ්ඩක් ඉන්න. මිනිකට ශාකයක් ඔබට පහර දෙන විට කොළ කඩා දමන්න. එහෙම නැත්නම් බණ්ඩි කියතකින් කපා දමන්න. ඒත් නැත්නම් ශාකයට කිති කවන්න. මිනිකට ශාකයේ කිති තිබෙන්නේ තල්ලේ යටි පැත්තේ. මෙන්න එනවා. බෙරගන්නෝ. කිති කවන්න. වන්නේසරා. සුවඳ හැටියට නම් එක. අත කියන්න එපා. මේ කේක් එක මං ගෙනාවේ මාව බේරගත්තට ෂේප්ට ස්තුති කරන්න. මං කිව්වා thank you. එච්චරයි ඊට වඩා ඕනේ නෑනේ. සරා මම මේක කැමැත්තෙන් දෙන තෑග්ගක්. මේක ඔයාව බේරගත්තටද? සරා මොකද්ද මේ කරපු කැත වැඩේ? ඒ කලේ මාව බේරගත්තට ස්තුතියි. වීවැස්ස දාපු කේක් එක. කමක් නෑ. තව විදි තියනවා ස්තුති කරන්න. ෂේප් මං ඔයාට සදහටම ණය ගැති. ඒත් මම ඊට වඩා ස්තුති කරන්න ඕනේනේ. ස්තුති. සරා ඔයා නම් මහ නරක යාළුවෙක්. අපිට වද දෙන්න නැතුව පාඩුවේ ඉන්න. ඔබ නිදන්න ඕක මට දෙන්න. මං කියන්න. දැන් එයාට පුළුවන් බැටළුව මැද නිදාගන්න. මොකද්ද මේ ඔයා කරන්න හදන්නේ? මං ගිහින් ෂේප්ට මොන හරි ගේන්න. මේ අහන්න. ඔයා මේ දැන්ම මේ උර්මිලාගේ අතට ලේසියෙන්ම කැඩිලා එන්න ඕන. උර්මිලා ඒක මට ඕන. මම මේක අරන් යන්න හැදුවේ ෂේප්ට තෑගි දෙන්න. ඕ ඔයා කිව්වමයි මටත් ඒක මතක් වුණේ. අපොයි අර බලන්න අතන තඩි මකුළුවෙක් ඉන්නවා. කෝ අයියෝ මේ සරා මකුළුවන්ට බය වෙයි කියලා ඔයා හිතුවද? බුර්ක කඳක්. පොඩි කාලේ කරපු ජිම්නාස්ටිකුයි පස්සේ ගහපු නෙට් බෝලුයි සිටි ඔෆ් ඩාන්ස් එකේ පිහිටයි තමයි. උර්මිලා ඔන්න බලාගෙන. ඔන්න තඩි මකුළුවා. අපි රැවටෙන්නේ මණිමලියා මට උදව්වක් ඕන. ඔයාට මගේ අලුත්ම සිරුපු දෙකක් ඕනේද? නෑ කිව්වනේ මට ෂේප්ට දෙන්න ඕන ලොකු තෑග්ගක්. ඒත් ඒක ෂේප්ට දෙන්න ඕන හොරෙන්. සරා ෂේප්ට තෑගි දෙනවට ඊර්ෂියයි. මේක සරාට කියන්න එපා. හරිද? බරු කියන්නේ මට ඉතින් බැරි දෙයක් නෙවෙයිනේ. කොහොමද සරා? මට තිබයි වගේ බොමුද ගොඩක් මීටර දෙකක් දුන්නා. එන්නත් මොන හරි ඕනේද? ඔයා උර්මිලාව දැක්කද? මන් දැක්කේ කොහොමද? මුලින්ම මට කියන්න උර්මිලා කොහෙද ඉන්නේ කියලා. අයියෝ සෝරා යන්න වෙනවා.
මෙන්න ෂේප්. ඔයාට හරිම ෂෝක් හුරතල් කොටි පැටියෙක්. මාව බේරගත්තට පොඩි තෑග්ගක්. මේ ෂේප් මෙන්න ඔයාට එයා දුන්න එකේ ලොකු තෑග්ගක්. කුටිය කඩු. සෙල්ලම් කරනවා. මං ඔයාට මල් ගෙනාවා. ඔන්න එනවා. ෂේප් මං ඔයාට අරගෙන ආව අලුත්ම අලුත් කොට්ටයක්. මේ පැත්ත මෙහාට මේ පැත්ත මල්. පුදුම කරුමෙන්නේ. සරාගෙනුයි උර්මිලාගෙනුයි මට බේරෙන්න විදියක් කියන්නකෝ. දාම මේ කප් එක. මෙන්න බිල. ඕ එහෙම හරියන වැඩ නෙවෙයි. ලස්සන නයිට් ලෑම්ප එකක්. මට හිතෙනවා මගේ ඇඳ ගාව තියාගන්න. ගිහින් ටොයිලට් එක හයි කරගන්න. මගේ සීතාම්බර තයිල චෙක් කරලා බලමුද. සීතාම්බර තයිලේ ඕක මහ පට්ටපල් බොරුවක්. ඕක රවුන වට්ටෝරු මේ හොඳට කන්න පෙනී යනවා ගෑවුනේ තායි. අනේ ඔය මේ ලස්සන බෑලුවා. අය කවුද මෙනේ ඉද්දන්න. දෙන්න බෝතලෙම. නොපෙනීම යනවනම් වනමලියා මව සරාගෙන උර්මිලාගෙන බේරගන්න. මම්මි ඔයා එනකොට ඩයරි ලියලියා හිටියේ තේකුල දෙන්න ගැන තමයි. ඒ දෙන්න මට තරගෙන ස්තුති කරන්න හදනවා. උර්මිලා කේක් එකක් තරා පිහාටු වගේක්. දෙන්නගේ මේ ස්තුති තරගේ මට නම් දෙකේ පා වෙලා තියෙන්නේ. ඔක්කොම කරනවද? මට බැරි වුණානේ. මහත් කරන්න ඕනි. මොකක් ස්තුති කරන්න? අනේ නෑ මට රග ස්තුති කරන්න එපා. ස්තුතියි මගේ යාළුවෙක් වුණාට. මං ඔයාගෙන එනවා. ඔහොම ඉන්න පොඩ්ඩක්. ඔයාට බෑගි ගොඩක් ගෙනාවා. ඔයාට ස්තුති කරන්න තියෙනවා. අනේ කොහෙද ගියේ? මොනවා ඔයගොල්ලෝ ආවේ අපිව බේරපු කෙනාට වෙලා ස්තුති කරනවා. මට ස්තුති කරන්න එපා. ස්තුති එපා. අනේ ඔයාට thank you උර්මිලා. thank you සරා. thank you ෂේප්. කරුණා කරලා මට ස්තුති කරන්න එපා. ඒත් ඔයා අපිව බේරුවානේ. අපි යාළුවෙක් යාළුවන්ට උදව් කළාම ස්තුති කරන්න ඕනේ නැහැ කියලා දන්නේ නැද්ද? ඒකෙත් හත තියෙනවා. ඇති හන්තන් අන්තිමේදී එක තේරුම් ගත්තා. thank you. මටත් කියුණා. වනමලියට තටු හම්බ වෙලා අපි බලන්න. ඔයාලා මැස්සෙක් වගේ වනමලියා. බලාගෙන ඉන්නේ. thank you කසුළු දෙයක්. ඔයාගේ ඔළුවේ පොරක් කියනද සරා? අපි බේරුණා. අපේ thank you. ඉබ්බා. අපි thank you කියන හැම වෙලාවෙම අපිට නරක දෙයක් වෙනවා. මං ඒකනේ මුලින් කිව්වේ. thank you කිව්වහමද ඒ කියන්නේ මෙතනට හෙන ගහන්න මම කියපු වචනේද thank you. බය වෙන්න එපා. ඒක ආයි වෙන්නේ නැහැ. එකම තැනකදී දෙපාරක් thank you කිව්වට කමක් නැහැ. සෝබා දහමට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඕකේ. බය වෙන්න එපා. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. අර වචන දෙක විතරක් කියන්න එපා. ඒ දෙක කිව්වත් නැතත් අර මකුළු අපිව කයි. ඒ ස්පයිඩර්මෑන්. කවුද? ඔයා බැඳපු දැල හරිම හයියයි. ඒක හින්දා තමයි අපේ ජීවිත බේරුනේ. ඇත්තද? මේ හැමෝම වෙනුවෙන් මං කැමති කියන්න. එපා. ඕක නම් කියන්න එපා. ස්තුති.
ස්තුති thank you ඕකේ යාන්තන් තාත්තා මොකද බයද මීට කලින් දැකලා නැද්ද දොස්තරලා දෙන්නෙක් බැලුමක නැගලා යනවා දැකලා නම් තියෙනවා ඒ දැක්කම. අයයි මොකටියයි මට ස්තුති කරන්න නැද්ද